ආයුබෝවන් තෙරුවන් සරණයි. ඉතින් අද මම ඔයාලට වීඩියෝ එකකින් ගෙනාවේ අපි මේ 2026 පෙබරවාරි 15 වන දිනට යෙදලා තිබෙන මහා ශිවරාත්‍රී දින රාත්‍රී 12ට යෙදුණු පූජාව සිද්ධ කරපු ආකාරය. ඉතින් මේ රාත්‍රී 12 ශිවරාත්‍රී පූජාවේ දවසේ රාත්‍රී 12 පූජාව කියන්නේ අතිශයින්ම වැදගත්. ඒ වගේම ගොඩක් ප්‍රතිඵලදායකම හෝරාව තමයි මේ ශිවරාත්‍රී දවසේ රාත්‍රී 12 පූජාව කියන්නේ. ඒ වගේම තමයි සෑම වසරකටම වතාවක් ශිව දෙවියන් මේ මනුලොවට බැල්ම හෙළන රාත්‍රියන් අතර විශේෂම රාත්‍රිය තමයි මේ ශිවරාත්‍රී දවස. ඒ අතරත් සුබම මූර්තිය ලබන වෙලාව තමයි රාත්‍රී 12 කියන කාල සීමාව. ඉතින් ශිව දෙවියන්ගේ තුන්වෙනි ඇස විවර කරලා ශාන්ත ලීලාවෙන් ලෝකයේ බලන දවස තමයි මේ ශිවරාත්‍රී දවස කියන්නේ. ඒ වගේම මේ ශිවරාත්‍රියට මූලික වෙච්ච කතා වස්තුන් කිහිපයක් තියෙනවා. ඒ අතර ප්‍රධානම කතාංගය වන්නේ ශිව සහ පාර්වතී යන දෙදෙනා පළවෙනියෙන්ම විවාහ වෙච්ච දිනය වශයෙන්ොත් මේ ශිවරාත්‍රී දිනය සැලකෙනවා. ඒ වගේම දෙවනුව සූරයන් සහ අසුරයන් කිරි මොහොත කලඹවලා ජීවනාමෘතය සොයන්ට මහ මොහොත කලඹවන වෙලාවේදී මේ මහ සයුරේ තිබිච්ච උග්‍ර වූ මේ ලෝකේ තියෙන භයානකම උග්‍රම විෂ තමයි හලාහල විෂ කියන්නේ. ඉතින් මේ හලාහල විෂ සාගරයේ උඩට මතුවෙන්න ගත්තා. ඒ අවස්ථාවේදී සුරයන්ට සහ අසුරයන්ට දෙපාර්ශවයටම මේ හලාහල විෂ නිසා බොහෝ කරදර පීඩා වලට සිද්ධ වෙන්න වුණා. ඉතින් මේ හලාහල විෂේ බලපෑම ලෝකයම බේරගන්න, ඒ වගේම දෙවියන් අසුරයන් මේ කියන හැම කෙනෙක්ම බේරගන්න ශිව දෙවියන් වහන්සේ අකමැත්තෙන් උනත් තමන්ගේ බැතිමතුන් සියලු දෙනාම සියලු ලෝකය ආරක්ෂා කරගන්න නිසා පාර්වතී මෑණියන්ගේ විරුද්ධත්වය මතම මේ හලාහල විෂ පානය කළා කියලා කියනවා මේ ශිවරාත්‍රි දවසේ. ඉතින් මේ හලාහල විෂ පානය කිරීමෙන් පසුව ශිව දෙවියන්ට පානය කරන වෙලාවෙදිම පාර්වතී මෑණියන් දිවගෙන ඇවිල්ලා ශිව දෙවියන්ගේ මේ උගුර ප්‍රදේශයෙන් පල්හාට හලාහල විෂ යන්න දෙන්නේ නැතිව මෑණියන්ගේ ශක්තියෙන් මෑණියන්ගේ බලයෙන් උගුර හරිය තද කරගෙන අල්ලගෙන මේ හලාහල විෂ උගුරේ රැඳිලා තියෙන විදියට අදිෂ්ඨානයක් කරාලු. ඉතින් මේ හලාහල විෂ ශිව දෙවියන්ගේ උගුරෙන් පල්ලෙහාට ගමන් කරලා නැහැ. ඒ වෙලාවේදී උගුරේ නිකන් ගල් වෙලා වගේ රැඳිලා තිබිලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී මෑණියන් වහන්සේ මේ ශිව දෙවියන්ගේ ඒ උගුරේ රැඳිච්ච විසගතිය නිසා මේ ශිව දෙවියන්ට ක්ලාන්ත වෙන ගතියක්, අපහසුතාවයක්, විශාල අමාරු ගතියක් ඇවිල්ලා තිනවා. ඒ වෙලාවේදී මෑණියන් වහන්සේ පරාශක්ති දේවීන් වහන්සේගේ ස්වරූපය, කියන්නේ එයාගේ ප්‍රධාන ස්වරූපයක් වන ආදිශක්ති මෑණියන් වහන්සේගේ ස්වරූපය ධාරණය කරගෙන මෑණියන් වහන්සේ ශිව දෙවියන්ට තමන්ගේම පියයුරු වලින් ශිව දෙවියන්ව කුඩා දරුවෙකුසේ බවට පත් කරලා තමන්ගේ දෑතින්ම ශිව දෙවියන්ට තමන්ගේ පියයුරු වලින් ශිව දෙවියන්ට මව්කිරි ලබා දුන්නා කියනවා. ඒ මව්කිරි ලබා දීලා ඊට පස්සේ ඒ තියෙන විෂගතිය ඉවත් කරලා තියෙනවා. ඊට පස්සේ ශිව දෙවියන් වෙනුවෙන් සියලු දෙවිවරුත් එදා රාත්‍රියේ එළි වෙනකම් මේ ශිව දෙවියන්ට මේ හලාහල විෂ නිසා නිද්‍රාගත වෙන නිසා, නිද්‍රාගත වුණොත් ශිව දෙවියන්ගේ මරණය සිද්ධ වෙන්න උනත් පුළුවන් කියන එක සියලු දෙවිවරු දැනගෙන තිබුණ නිසා ඉතින් මේ ශිව දෙවියන්ට ඇහැරිලා ඉන්න, ශිව දෙවියන්ව අවදි කරවගෙන එක දිගට මේ කටයුතු ටික කරගෙන යන්න අවශ්‍ය නිසා සියලු දෙවිවරු නර්තනයෙන්, වාදනයෙන්, සංගීතයෙන්, නොයෙකුත් විදිහේ ක්‍රම වලින්, ඒ වගේම ශිව දෙවියන්ව නිතරම තෙත් කරනවා. ඒ වගේම ක්ෂීර වලින්, ඒ වගේම විවිධ බෙහෙත් ඖෂධ වලින් විශේෂයෙන්
බෙලි පත්‍ර දැමූ පිරිසිදු ජලය බෙලි පත්‍ර මිශ්‍ර ජලය මේ ශිව දෙවියන්ව නිතරම අභිෂේක කරව එළි වෙනකම්ම මේ විදිහට ශිව දෙවියන්ගේ ශරීරයට එකතු වෙච්ච විසවල අගුණ ගතිය මගහරින්න කටයුතු කළා කියනවා. ඉතින් මේ ලෝකයේම පුරා ඉන්න බැතිමතුන් මේ ශිව දෙවියන් වෙනුවෙන් එකම දවසක එකම වෙලාවක එකම මොහොතක මේ විදිහට පුද පූජා කරපු රාත්‍රිය තමයි මේ ශිවරාත්‍රී දවස කියලා කියන්නේ. ඉතින් මෑණියන් වහන්සේ අවසානයේදී ඇය විශ්ව මාතාව නිසා පාර්වතී දේවිය විශ්ව මාතාව නිසා ඇගේ ශක්තියෙන් බලෙන් ශිව දෙවියන්ගේ ශරීරය කුඩා දරුවෙකු හා සමාන බවට පරිවර්තනය කරලා ඒ කුඩා ලදරු ස්වරූපයෙන් ඉන්න ශිව දෙවියන්ට නීලකණ්ඨ ඒ කියන්නේ උගුරේ විෂ බැඳුණු දෙවියන් උගුරේ හලාහල විෂ රැඳුණු දෙවියන් කණ්ඨ කියන්නේ උගුර නීලකණ්ඨ ඒ කියන්නේ උගුර විෂ රැඳුනට පස්සේ උගුර නිල් පාට වුණා කියනවා විෂ්ණු ශිව දෙවි හාමුදුරන්ගේ. ඉතින් මේ විෂ ගතිය මග හැරෙන්න මෑණියන් ආදි ශක්ති ස්වරූපය අරගෙන තාරා දෙවගන හරියට ඔයාලට කියන්න පුළුවන් තාරා දෙවගනගේ ස්වරූපය අරගෙන මේ විශ්වය ආරම්භ වෙනකොට මේ කිසිම දෙයක් තිබිලා නැහැ. මේ තාරා දෙවගන තමයි මේ අන්ධකාරය දුරු කරලා සූර්යා නවග්‍රහ මණ්ඩල පෘථුවිය මේ හැමදේම ආකාශ වස්තුන් නිර්මාණය කරන්න දායක වෙලා තියෙන්නේ තාරා දෙවගන. ඒ වගේම තමයි තාරා දෙවගන තමයි විෂ්ණු බ්‍රහ්ම ඊශ්වර කියන ත්‍රිමූර්තියේම දෙවිවරුන්ව නිර්මාණය කරපු ආදිශක්ති පරාශක්ති මෑණියන් වහන්සේගේ ප්‍රධානම ස්වරූපය. ඉතින් මේ මෑණියගේ ප්‍රධානම ස්වරූපය අරගෙන තමයි මේ ශිව දෙවියන්ව මේ විදියට මේ හලාහල විශෙන් බේරගන්න අර විදියට උපක්‍රමශීලීව කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ශිව දෙවියන් වහන්සේ මේ දවසේදී Tamanගේ බැතිමතුන් කරන පුද පූජාවල් විශේෂයෙන් කරන කියන වෘතයන් විශේෂයෙන් උන්වහන්සේ වෙනුවෙන් කරන උපවාසයන් උන්වහන්සේ වෙනුවෙන් කරන අභිෂේක දැන් විෂ්ණු දෙවියන් සහ ශිව දෙවියන් අතර ගත්තොත් විෂ්ණු දෙවියන් ආභරණවලට ආභූෂණවලට අලංකාරයට ඒ වගේම ගොඩාක් පිරිසිදුකමට කැමති වෙන දෙවි කෙනෙක්. නමුත් ශිව දෙවියන් පිරිසිදුකමට වැඩියෙන් කැමති ඒ වගේම තමයි අලංකාරයට වැඩිය ශිව දෙවි හාමුදුරුවෝ කැමති අභිෂේක පූජාවට. ඉතින් ශිව දෙවියන්ව කොපමණ අභිෂේක ගැන්වුවත් මේ ශිවරාත්‍රි දවසේදී උන්වහන්සේට අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. මොකද ශිව දෙවියන්ගේ තියෙන හලාහල විෂවල අගුණ දෝෂ මග අරින්න අපි ඔබට පේනවා මේ වීඩියෝ එකෙත් අපි විවිධ බෙහෙත් ඖෂධ වර්ග එවැගේම කොහොඹ පත්‍ර බෙලි පත්‍ර යුෂ පළතුරු යුෂ එවැගේම මී පැණි එලකිරි එවැගේම මුදවපු කිරි තව අපි බොහෝ දේවල් මේ නානුමර පූජාවට එකතු කරනවා. ඒ වගේම ශිවරාත්‍රි පූජාවේදී ශිව දෙවියන්ගේ ප්‍රතිමා වහන්සේ වගේම ශිව දෙවියන්ගේ ආභරණයක් වන මේ ත්‍රිශූලය අභිෂේක ගැන්වීම සිද්ධ කරයි යුතුයමයි. මොකද ත්‍රිශූලය නොමැති තැන ශිව දෙවියන්ගේ ශක්තිය නැහැ. ශිව දෙවියන්ගේ ශක්තිය තියෙන ත්‍රිශූලය තියෙන තැන හැමදේම මෑණියන් වහන්සේ වැඩ සිටිනා වගේමයි වගේම ශිව දෙවියන්ත් වැඩ ඉන්න හා සමානයි. නිසා ශිවරාත්‍රි පූජාවක වගේම නවරාත්‍රි පූජාවකදීත් මේ ත්‍රිශූල සංකේතය මේ ත්‍රිශූලය ආභරණය නානුමුර කිරීම අභිෂේක ගැන්වීම ඊටාම වැදගත් කාරණාවක් වෙනවා. ඉතින් මේක බලන හැම කෙනෙකුටම තේරෙනවා බොහොම කැපවීමෙන් මේ දවස් ඔයාලා භක්තියෙන් ශිව දෙවියන්ට මේ වසරේදී කරන පූජාව ලබන වසරේදී ඔබ කරනකොට ඔබ මේ වසරේදී ඉල්ලපු ප්‍රාර්ථනාවල් ඔයාලට ලබන වසර වෙනකොට ලැබෙනවා කියන හින්දු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මේ හින්දු බැතිමතුන් ඊ타ත්ම ගරුසරුවෙන් වන්දනා කරන දවසක් විදියට මේ දවසේ යෙදෙනවා. ඒ වගේම තමයි මේ නීලකණ්ඨ ඒ වගේම ශිව දෙවියන්ට කියන තවත් නමක් තමයි මේ නීලකණ්ඨ ස්වරූපය. ඉතින් මේ නීලකණ්ඨ ස්වරූපයට විතරක් නෙමෙයි එදා දවසේදී මෑණියන් වහන්සේවත් මේ පූජාව තුළදී අපි වන්දනාමාන කරනවා අපි නොදැනුවත්වම හෝ. ඉතින් පරාශක්ති මෑණියන්ගෙත් ඊශ්වර දෙවියන්ගෙත් පිහිට ආශිර්වාද ඔයාලට හැමෝටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිව subscribe කරන්න, අපිව අපේ වීඩියෝ බලලා අපිට like comment කරන්න. ඔබ හැමදෙනාම තෙරුවන් සරණයි. කාලි මෑණියන් වහන්සේත් ශිව දෙවි හාමුදුරන් වහන්සේ